ගාමිනියෙන් ආයිබෝන් බාවංක. ආයිබෝන්. උපන්දා ඉඳලා හැදුන වැඩුන ඉංගම් මාරුව දාලා යනකොට නම් දුකත් හිතෙනවා. කරන්න දෙයක් නැහැ. හැමදෙනාටම ආයිබෝන්. ආයිබෝන්. ගාමිනී අපිටත් හරි දුකයි ඉංගම් මාරුව දාලා යන්න. ඒත් ඉතින් මොනව කරන්නද? ඇයි දුක් වෙන්නේ? වෙනස් වීම තමයි ලෝක ස්වභාවය. පරණ දේවල් වෙනස් වෙනවා අලුත් දේවල් වලට ඉඩ දෙන්න. ඔව් ඔව්. පරණ වශයෙන් අපිට කැමති පරණ දේවල් ඉවත් වෙනවා නා. හොඳයි. ඒත් වෙනස් වීම සිද්ධ වෙනකන් නිකන් බලාගෙන ඉන්නේ නැතුව Tamanට ඕන විදිහට වෙනස් වීම සිද්ධ කරන්න තරම් තරුණයෝ දක්ෂ වෙන්න ඕනේ. හරියට හරි. එකක් නෙවෙයි. මිනිමරුන් වැලක්ම සිද්ධ වෙලා තියෙනවා. අපිට ඕන කොහොම හරි අපරාධකාරීන්ව අත්අඩංගුවට ගන්න. ඉස්සරට මම එකක් කියන්නේ. මම මහලු අපරාධකාරයෙක්. මේ ඊට් පොයින්ට් එකේ චයිනීස් කෑම කියලා කොත්තරි වගේ දේවල් විකුණනවා ඇත්ත. හැබැයි මං අපරාධකාරයෙක් නෙවෙයි. ඔව්. වත්මේ අපරාධකාරයෙක් තමයි. නමුත් මේ අපරාධ එකක්වත් වත්මගේ පෞද්ගලික ඕන එපාකම් වලට සිද්ධ වෙච්චිව නෙමෙයි. ඒ ඔක්කොම සිද්ධ වුණේ වෙන අයගේ ඕන එපාකම් නිසා. හැබැයි ඉතින් අපි දැක්ක විදියට අපිට පෙනිච්ච විදියට පද්මලාගේ අපරාධකම් පිටිපස්සේ බොහෝ වෙලාවට හිටියේ ලොකු මිනිස්සු. ඒ කියන්නේ වැදගත් ප්‍රභූවරු. ඔව් ඔව් ඔව්. ලොකු ළඟ ඉන්න චණ්ඩි කීප දෙනෙක් තමයි පද්ම වෙනුවෙන් පෙනී හිටියේ. හැබැයි ඉතින් මේ පද්මලා වීරයෝ නන් නෙවෙයි ඈ. බොනි අයියා මම නම් හිතන්නේ මට කිසිම කෙනෙක් අනුකම්පා කරයි කියලා. මොකද හොර වැඩම කරලා හැම මිනිස්සෙකුටම මාව පුරුදුයි මාව අඳුරන. බොනි අයියා මට හිතෙනවා මේ ඔක්කොම අතහැරලා දාලා පොඩි ක්ලාස් එකක් පටන් ගන්න ඕනේ කියලා. මොකද්ද? මාකටි ක්ලාස් එකක්ද? ඔන්න ෂෙල්ටන් මල්ලි. හොඳයි දැන් මොනවද උගන්වන්න යන්නේ? මොනවද බොනි අයියා බලන්නකෝ පාර දෙපැත්තේ තාප්ප පුරෝලා ගහලා තියෙන පෝස්ටර් කොට. මොනවද උගන්වන්නේ නැත්තේ? කොච්චර දේවල් ඉගෙනුවත් එකක්වත් හරියට උගන්වන්නේ නැහැ. හරියට උගන්වන්නේ නැත්තම් මෙයාටත් ක්ලාස් එකක් දාගන්න පුළුවන්. ඒකනේ. අයියා මාව අඳුරන්න පුළුවන්ද? කවුද? අයියා අර වැව ළඟ මේ ඉංගම් මාරු කතා පටන් ගන්නකොට මං ආවේ. අයියා පොඩ අත් දෙක දෙන්න අත් දෙක. අර මානසික ඒකාග්‍රතාවය 1 2 3 4 හරි මතක මතකයි නේද? මේ අයි මං ආවේ පොඩි ආරංචියක් දෙන්න. මොකද්ද? මේ දැන් අර ගිය සුමානේ කතාවක් පින්වන්නේ. ඔව් ඔව් ඝාතනයක් ගැන. ඒ වගේ දෙයක් මේ අපේ ගෙවල් ළඟත් සිද්ධ වෙලා. ඝාතනය? ඔව්. ඝාතකයා හොයාගන්න බෑනේ. මේ කතාවේ වගේමයි අයියා. ඔව් ඉතින් මේ පහුගිය දවස්වල අපි පෙන්නුවේ ඔය සිද්ධ වෙන දේවල් තමයි. හැබැයි ඉතින් මේ අදින් පස්සේ මේ කතාව ඉවරයි නේද පද්මේ? ඔව් ඔව් සර්. අද අපි මේ පටිගත කරන්නේ මේකේ අවසාන කොටස. හැබැයි මන්ත්‍රීතුමා දැන් මේ දිනවල සිද්ධ වෙන ඝාතනයි මේ සිදුවීමුයි පෙළ ගැස්සුවොත් කතා පෙළක්ම නිර්මාණය කරන්න පුළුවන්. ඒ වුණානේ මල්ලි ඉස්සරහට වෙනත් කතාවකින් අපි හම්බ වෙනවා. ඒක බලන්නකෝ. ඒ කියන්නේ මේ බොනීලා මාවලා ඔක්කොම ඉන්නවා. ඔව් ඒක හරි. බොනීලා මාවලා ගැන නේද ඇහුවේ? ඔව් ඔව්. ඒගොල්ලෝ අර පැත්තේ මොකද්ද උදේ සම්මාන දීලා තිබිලා තිනවා. ඒක ගැන අපි නම් හිතාගෙන හිටියේ මාව අංකල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා මේ ඉංගම් මාරුවෙන් එළියට ඇවිත්. මට කෙසේ වෙතත් හුඟක් මන්ත්‍රීවරුන්ට තමන් උපංගමේ ඉන්න බැරි හේතු තියෙනවා. ඒක ඇත්ත. මොකද මන්ත්‍රී කෙනෙක් වුණාම මන්ත්‍රී කෙනාට 25000ක් ඡන්ද දුන්නා නම් 50000ක් ප්‍රශ්නේ. හරියට.
සාමාන්‍ය මිනිස්සු තොරතුරු හොයදරව් කරන්න බයයි. ඒකයි. පොඩි මිනිස්සු බයට කියන්නේ නැහැ. ලොකු මිනිස්සුන්ගෙන් අහන්නේ නැහැ. සපරමාදු පොඩි මිනිහෙක්ද ලොකු මිනිහෙක්ද? වැඩියෙන් ටයර් විකිනෙන කාලේට මමත් ඉතින් ලොකු මිනිහෙක් තමයි. ඇත්තද මේ කියන්නේ? අපෝ මංගේ දවස්වල හිටිය පිටරට. මන්ත්‍රීතුමා කොහොම හරි මේ ආරාධනාවට එන්න ඕනේ. මොකද්ද පද්මේ එකක් කියන්නම් වැදගත් මහත්තුරු දෙන්නෙක් කතා කරනවා නිකන් හොම්බ දාන්න හදන්න බෑ. හරිද? අනේ මම මුකුත් වැරද්දක් කරේ නැහැ මේ පද්මේ ඇත්තටම රංගපානවද නැත්තම් මේ ඇත්තටම ඉන්නවද? මේ පද්දේ පොඩකින් අනේ අනේ ඉතින් මම වැරද්දක් ඉතින් ගහන්න එපා ඉතින්. අන්දන්න හදන්නේ අපෝ. පොඩකින් පද්දේ ඉන්නකෝ පොඩ්ඩක් ඉන්න මම කතා කරනවා. අයිසේ මේ පෞගේ දවස්වල සිද්ධ වෙච්ච දේවල් ගැන හිතනකොට හිතාගන්න බැරිද පද්මල වගේ මිනිස්සු තවමත් ජීවත් වෙනවා කියන එක දම්සෙට. මන්ත්‍රතුමා බලන්න මේ මිනිමරුන් වල කෙලවරකුත් නැහැ. ආ කරන මිනිස්සු අවුෙන්නෙත් නැහනේ. හා? ඒ ගානික හරියන්නේ. ජයශ්‍රී නෑ බොනි මේක තමයි මට නෑ මේ මාවට ලැබුණු සම්මානය. අදයි මම මේක ගෙදර ගෙනියන්නේ. සමාන වලට ගියේ නෑ නේද? මේ ඉතින් මේ ඉංගමාර ඉච්චපරට හම්බෙච්ච උණ්ඩා සම්මාන වෙන්නේ නැති නේද? මේ සම්මාන තව හම්බුණා නේද මේ අධ්‍යක්ෂණයට රචනයට? ඔව් 1996 උණ්ඩා සම්මාන. හරි. කතාව ඇත්ත. ඒකට මේක මට හම්බෙච්ච සම්මානය නෙමෙයි මාවට හම්බෙච්ච සම්මානය. හැබැයි මේ දැන් මේ ලෝකෙන් මාවල ඈත් වීගෙන යන කාලේ නේ. නිකන් අමතක වීගෙන යන කාලේ නේ. එහෙමනම් ඔයා ලෝකෙ ගැන දන්නේ නැහැ. අදමුණි මාක්ස් කියපු දේවල් හරි කියලා අද ධනවත් රටවලුත් පිළිගන්නවා. ඒ කියන්නේ මේ ඉංගමාරුවේ කතා අවසන් වුණාට මාවෝලාගේ අදහස් ඉදිරියටම යනවා. ඔව්. අද ලෝකේ පුරාම ධනීශ්වර ක්‍රමය ඉද වැටෙමින් පවතිනවා. අපි නැති වුණත් මේ ඉදිරියට යනවා මේ. හැබැයි ඉතින් මේ බොනි මහත්තයාගේ කිසිම වෙනසක් නැහැ. ඒ ඇඳුම ඉස්සර හිටිය විදියමයි. හුඟක් කලාකාරයෝ මම වගේ තමයි. කිසිම දියුණුවක් නැහැ. හැබැයි මං අහලා තියෙන්නේ කලාකාරයෝ දියුණුවක් නැති දුප්පත් අය වුණාට මේ හදවතින් හරිම පෝසත් කියලා. ඔව් ඔව්. කලාකාරයන්ට හරියට සලකන්න බැරි වුණාම තමයි හිඟනකම ආභරණයක් කරන්නේ. හැබැයි මේ ඒකට තරහ වෙන්න එපා පොඩ්ඩක්. ඇයි මේ කලාකාර හැමදාම එකම තැනක ඉන්නේ? ළමයා උදර පෝෂණය රජ වෙනකොට කලාව හිඟා කරනවා. උදර පෝෂණය රජ වෙනකොට කලාව හිඟා කරනවා. මම පොඩ්ඩක් දුවලෙන්න ඈ. කට්ටියම එකතු වෙලා සමු ගැනීමේ සාදයක් පවත්වන්න වගේ හදන්න. හදයක් කවුද? මමද? මම පත්තරයට ලියන කෙනෙක්. දැන් ආවෙත් ඔයගොල්ලෝ ගැන පත්තරයට යමක් ලියන්න. හැබැයි ඉතින් මේ අපේ කතන්දර නම් දැන් ඉවරයි. ඇත්තටම මොකද්ද ඔයගොල්ලෝ හිතන්නේ මේ කතන්දර ගැන? මම ඔය දිහා බලන්නේ විවේචනාත්මක ඇහැ. විවේචනාත්මක ඇහැ නිර්මාණාත්මක ඇහැක් වෙන්න ඕන නේද? ඒක ඇත්ත. මම හොඳ දේවල් වගේම අඩුපාඩු ගැනත් කතා කරනවා. ඔය ගැන අපිට මේ සෑහෙන ලියුම් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. බලමු පොඩ්ඩක්. සතියේ සෑම සෙනසුරාදාවකම රූපවාහිනියේ දිගහැරෙන ඉංගම්මාරු කතාවලට මං ආසයි. හොඳයි. මම මේක ගැනත් ලියන්නම්. හැබැයි අපිට හිතන දේවලුත් ලියන්න. අපි විවේචන නිහතමානීව බාර ගන්නවා. හැබැයි නරඹලා අවංකව කරන විවේචන. ඒක හොඳයි. අන්තිම දවසේ ඉඳන් අදවත් නෑ වොන්න. මගේ වෙඩින් එක දවසේ උඹලා අපිව රැක් කළා පත්මගේ පනිෂ්මන්ට් කෑවට තාම මට්ටු වෙලා නෑ නේද? ඔච්චර ආදීනව පෙන්නුවත් වැඩක් නෑ. හරියන්නේ නැති අශීලාචාර මිනිස්සු තාම ඉන්නව මේ පෙන්නේ නැද්ද මේ?
මේ රැග් එක මගුල් ගෙවල් වල දිගටම ගියොත් නම් මගුල් ජෝඩුගේ ආරක්ෂාවට අවි ආයුධත් ළඟ තියාගන්න වෙයි. ඔව්. එහෙම නැත්නම් හොඳම යාළුවන්ට මගුල්ගේ තහනම් කලාපයක්. නැද්ද? හරියට. ඒක මරු වැඩි. කඩේ වහන්නෝ ගියා. කඩේ වහන්නෝ. එලිනාට්ටි ඉවරනාට පස්සේ අපි මේවා ඔක්කොම කලාධ්‍යක්ෂකට බාර දෙන්න ඕනේ. එයා තමයි කලාධ්‍යක්ෂක. ඇහැලියකොට සෝමතිලක. ඉතින් ඉංගමාගේ අවසාන කොටසනේ. හරියට. ඉතින් මෙයා පරිස්සම් කරලා ලබාගත් ආයතනවලට වීම දෙනවා. අන්තිමට තව එකක් කියන්න ඕනේ මේ සමහර ඇඳුම් අරවන්නේ මේ අපිට නොමිනේ ලබා දුන්නු ආයතන වලට මම ඊළඟ ඉස්තුති කරනවා. ඒ කියන්නේ නොමිනේ ලබා දුන්න අයට අපි මේ අවස්ථාවේදී සුබියොත් දෙනවා. රනෝරා නොකරපු බිස්නස් එකක් නෑ නේද? කඩවල් ඇහැව්වට තව කඩවල් ඇරෙනවනේ. ඇයි මේ? අඟලින් අඟලට කඩ රෙදි කඩ. පට්ටි ගැව්වේ නැති එක විතරයි මම කරේ. කිසිම දියුණුවක් නෑ වගේ නේ. අපි වගේ මිනිස්සු තව කොච්චර ඉන්නවද? අපි නොකරපු දෙයක්වත් නෑ කිසිම දියුණුවක්වත් නෑ. හැබැයි එහෙම දියුණුවක් නෑ කියලා අපි වොරි වෙන්නෙත් නෑ. හැබැයි ඒවට තරහ වෙන්න එපා. එනාට කසාද බඳින්න බැරි වුණානේ. කසාද බඳින්න බැරි වෙච්ච එක අපරාධයක්ද? මං කියන්නේ දැන් කරත්තයක් වුණාම රෝද දෙකම තියෙන්න එපා. කේල් මල. ඔය වීල් බැරෝ තියෙන ඕන තරම් තනි රෝදෙන් යන. හැබැයි තල්ලු කරන්න හයියක් තියෙන්නේ නැති වෙච්ච දාට වීල් බැරෝ එක දුවන්නේ නැහැ. කොහොම වෙතත් අපි දෙන්නම රඟපෑවේ මේ අහල පහල වතු වල චරිත. ඔක්කොම රඟපෑවේ අහල පහල වතු වල චරිත. ඕම හොඳයි. අද මේ මොකද අන්තිම දවසේ මින්ගම්මාරුවට පොලිසියෙන් ඇවිල්ලා. ඇයි ඊයේ පෙරේද සිද්ධ වෙච්ච අපරාධවල වැඩිකාරව අත්අඩංගුවට ගන්න නැද්ද? එහෙම වෙනවා නම් ඉතින් හොඳයි තමයි. හරි නම් ඉතින් අපරාධකාරයෝ විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොරු කරපු පැටි අංකල්ලා වගේ අයත් අත්අඩංගුවට ගන්න ඕනේ. මේ බලාගෙන ගියාම ජීවිතය කියන්නේ ඇත්තයි බොරුවයි දෙකම. නීතිය බොරු නෙවෙයිනේ. හැබැයි මතක තියාගන්න කරන්නම දෙයක් නැති හින්දා තමයි අපි නම් බොරු කළේ. බොරු කාර්යයන්ව නීතියට කොටු කරගන්න හැටි. ඉංගම්මාරුවෙන් පෙන්වන්නේ. අපරාධ මාරු මහත්තයා නම් ඉතින් හොඳ ව්‍යාපාර කටයුතු කරගෙන හිටියා. සමහර ව්‍යාපාර ගත්තාම තනි කරම බොරුවක් නේ. පැටි ඈ? ගයි මොකෝ ගම්? මොනවද? ඒ ෆොටෝ ගන්න. කොහොමද ෆොටෝ ගන්න? මේ අන්තිම දවසනේ. අද මේ ඔක්කොම ඉවරලා අපි ෆොටෝ එකක් ගන්නවා. හරිද? ලෑස්ති වෙන්න බෑ. නේ හොඳයි නේද? අපි නම් සූට් අඳිනවා. හොඳ සූට් එකක් දාගෙන ඉන්න. ඔය මොකද්ද? කො අධ්‍යක්ෂකතුමා. අපි දැන් මේ කෝට් එක දාගෙන ඉන්න ඉක්මනට. යන්නගෙන ඉන්න. පොන්ට යන්න. ජයමන් අන්තිම දවසේ අන්තිම වතාවේ දුන්නා ඉඳලා නෝ. පින්න ගියා කෝට් දාන්න. දැන් මේ වෙලාවට තාකාර මේ කටයුත්තක් තියෙන මට. හා කොහමද ක්‍රූ එක? මෙච්චර කල් කැමරාව පිටිපස්සෙන් හිටියේ. මම කාර්ය මණ්ඩලෙ මම මෙතනට ගෙන්න ගන්න. මෙච්චර කල් ඔයාලගේ මුණ විතරනේ පෙවුණා. අපි එනම් පිටිපස්සෙන් ඉන්නේ. පුරා වසර දෙකක් තිස්සේ මේ කාර්ය කරගෙන යන්නට මගේ පිටිපස්සෙන් කැමරාව පිටිපස්සෙන් විශාල කාර්ය මණ්ඩලයක් උර දුන්නා. මේ අවස්ථාවේ මෙතන නැති තරම් තවත් කාර්ය මණ්ඩලයක් තියෙනවා. අපි කනගාටු වෙනවා සජීව විකාශයකින් සීළු කාර්ය මණ්ඩලය පෙන්වන්න බැරිවීම ගැන. මේ බාරදූර කාර්ය කරගෙන යාම සඳහා පසුතලයේ ඉඳවන අවස්ථාවේ සිට මේ දක්වා යුනිලීවර් සමාගම අප පිටපසින් සිට අර්ථපතින් වශයෙන් අපි දිරිමත් කළා. එම දායකත්වයට යුනිලීවර් සමාගමට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ සියල්ල අමාරයි අපි කාර්මික නිලධාරීන් කොච්චර හිටියත් වැඩක් නැහැ. අපේ නළුනිලි පිරිස නැත්තම් රචකයන් කලා අධ්‍යක්ෂකයන් ගැන මම සඳහන් කරන්නේ නැහැ. ඒ අය ඔබ කලින් දුටු නිසා මේ අවස්ථාවේ මතක් කරනවා වසර දෙකක් පුරා මා සමග රැඳී සිටි මගේ ආදර මගේ දයාබර කලාකරුවන් සියලු දෙනාම නළු නිලියන් සියලු දෙනාම මා සමග අවුරුදු දෙකක් කිසිදු ප්‍රශ්නයකින් තොරව රැඳී සිටමින් මහ ජනතාව කිසියම් ආනන්දයකින්
ප්‍රඥාව කරා ගෙන යාමට මට උදව් දීම ගැන. දැන් හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා. නාට්‍ය ඉවර නැහැ. තව එක දර්ශනයක් තියෙනවා. අපිට පොඩි වැඩක් තියෙනවා. මේ සියලු දෙනාම මේ පසුතලෙන් මොහොතකට ඉවත් වෙමු. කෝ ගාවිනියක් නෑනේ. ගාවිනියා අපි යන්න ගනවා. ෆොටෝ ගන්නවා කියලා කිව්කෝ. ඈ? බොරුවටවත්ද ෆොටෝ ගන්නවා කියලා කිව්වේ? අපි රැවට්ටෙව්වවද්ද? අපි රවට්ටලා නේද? ඈ? ගාමිණී අපි දෙන්න හැමදාම කළේ අනිත් මිනිස්සු ටික රවට්ට හිටපු එක. අන්තිම දවසේ අපි දෙන්න රැවටුවා. ඔක තමයි කියන්නේ මොනවා හරි වැරදි වැඩක් කළොත් ඒක පටිසන් දෙනවා. බොරුවක් කළොත් නම් පටිසන් දෙනවම තමයි ආයෙ වරදින්නේ නැහැ. ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ත සෝචති. ඒ කියන්නේ නරක වැඩ කරපු මිනිහා මෙලොවත් පරලොවත් දෙලොවම පසුතැවෙනවා.